ආයුබෝවන්. අපි දන්න හැම දෙයකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. අපේ විශ්වයත් ඒකට පොදුයි. ඔබ දකින මේ බිලියන සංඛ්‍යාත තරු සහ මන්දාකින හැමදේම මෙහෙම හැමදාම තියෙන්නේ නැහැ. විද්‍යාඥයන් කියන විදිහට විශ්වයේ අවසානය හරිම සීතලයි වගේම හරිම නිහඬ. ඒකට කියන්නේ මහා කැටිකිරීම කියලා. අද අපි බලමු කොහොමද මේ විශ්වය තප්පරයෙන් තප්පරය මරණය කරා ගමන් කරන්නේ කියලා. මේ වීඩියෝ සමග අවසානයත් එක්ක බැඳී සිටින්න. ප්‍රසාරණය සහ අඳුරු ශක්තිය. විශ්වය නිකම්ම පවතින දෙයක් නෙවෙයි. ඒක වේගයෙන් ප්‍රසාරණය වෙනවා. මේක කරන්නේ අඳුරු ශක්තිය හෙවත් ඩාර්ක් එනර්ජි කියන අභිරහස් බලවේගය. කාලයත් එක්ක මන්දාකින එකිනෙකාගෙන් කෙතරම් ඈතට යනවාද කියනවනම් අනාගතයේ දිනක අපේ අහසේ කිසිම තරුවක් දැක ගන්නට ඉතුරු වෙන එකක් නැහැ. විශ්වය කියන්නේ හුදකලා කිසිම ආලෝකයක් නැති හිස්තැනක් බවට පත්වෙන්න පටන් ගන්න පළමු පියවර අන්න ඒක. තරු නිවී යන යුගය. වසර ත්‍රිලියන ගානකට පස්සේ අලුත් තරුවක් බිහි වෙන්න අවශ්‍ය හයිඩ්‍රජන් වායුව අවසන් වෙනවා. තියෙන තරුත් එකිනෙක නිවී යනවා. මුලින්ම ලොකු තරුත් අවසානයේ කුඩා තරුත් මිය යනවා. විශ්වයේ තාපය සහ ආලෝකය නිපදවන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේකට කියන්නේ උපරිම එන්ට්‍රොස්කෝපිය හෙවත් මැක්සිමම් එන්ට්‍රොස්කෝපි කියලා. ඒ කියන්නේ ශක්තිය තවදුරටත් භාවිත කළ නොහැකි මට්ටමකට පත්වීම. කළු කුහරවල අවසානය. තරු මැරුණට පස්සේ ඉතුරු වෙන්නේ කළු කුහර හෙවත් බ්ලැක් හෝල් විතරයි. හැබැයි ස්ටීවන් හොකින් හොයාගත්ත විදියට මේ කළු කුහර පවා සදාකාලික නැහැ. හොකින් විකිරණය නිසා වසර 20 ට්‍රිලියන ගණනක් ඇතුළත මේවා වාෂ්ප වෙලා යනවා. අවසානයේ මුළු විශ්වයම උෂ්ණත්වය නිරපේක්ෂ ශූන්‍යයට ළඟා වෙනවා. කිසිම පරමාණුවක් චලනය වෙන්නේ නැති සදාකාලික නිශ්ශබ්දතාවයකින් විශ්වය පුරා පැතිර යනවා. මහා කැටිකිරීම කියන්නේ තවත් අවුරුදු බිලියන ගණනකින් සිදුවන දෙයක්. හැබැයි ඒකෙන් පේන්නේ අපේ මේ පැවැත්ම විශ්වය තුල කෙතරම් කෙටිද සහ වටිනා එකක්ද කියන වගේ. විශ්වයේ මේ නිහඬ මරණය ගැන ඔබ මොකද හිතන්නේ? ඔබේ තර්කානුකූල අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ බැරෑරුම් විද්‍යාත්මක කරුණු දැනගන්න අපේ channel එක subscribe කරලා ඉන්න. Thank you.